බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 45 වසන් ලෝ සතට සිත සලසලා කුසිනාරානුවර උපවර්තන ශාල වන උද්‍යානයේ සල්ගස් දෙකක් අතර පිරිනිවන් පාන්නට වැඩියා. ඒ පිරිනිවන් පානකට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන පහක් කරනවා. ඒ අදිෂ්ඨාන පහම ලංකාව වෙනුවෙන් කළේ. ඒ තමයි ලංකා දරණිතලේ ජයසිරි මහ බෝධීන් වහන්සේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වඩමවද්දී ඒ ධර්මාශෝක රජුරෝ ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟට යනකොට දකුණු ශාඛාව විතරක් පෙනිලා අනිත් බෝධි ශාඛා නොපෙනෙත්වා කියලා. දෙවෙනි අදිෂ්ඨානය තමයි මේ බෝධීන් වහන්සේ ආයුධයකින් කපන්නේ නැතුව බෝධීන් වහන්සේ තමන්ගේම ශාඛාවෙන් වෙන් වෙලා රන් කටාරමේ පිහිටත්වා කියලා. පිහිටලා මුල් අදින්න කියලා භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඊළඟට තුන්වෙනි අදිෂ්ඨානය තමයි බුදුරජාණන් වහන්සේ කළ ඒ රන් කටාරමේ පිහිටි දක්ෂිණ බෝධීන් වහන්සේ ආකාශයට පැන නැගිලා පත්‍රේනොත් ඵලේනුත් නිල් පාට රශ්මි දහරා විහිදි විහිදි වලා ගැබකින් වැසී දින 7ක් පවතිවා කියලා. හතරවෙනි අදිෂ්ඨානය තමයි තූපාරාමේ අකුධාතුන් වහන්සේ පිහිටන දවසේ අකුධාතුන් වහන්සේගෙන් යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වේවා කියලා. පස්වෙනි අදිෂ්ඨානය තමයි ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ මේ අපිට පේන මේ උතුම් මහා සෑරජාණන් වහන්සේගේ ධාතු පිහිටන දවසේ ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදු සිරුර මැවි යමක මහා ප්‍රාතිහාර්ය පාත්වා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. අදිෂ්ඨාන කරලා ලක්දිව බුදු සසුන රකින්ට ධර්ම සක්‍ර දේවේන්ද්‍රයන්ට පැවරුවා. බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවි යන විදිහට පිරිනිවන් පාවා දාලා.